අයිබෝන් ඉති අදාරඟ අලුත්ම විඩිය එකක් මේක ට්‍රැවල් ලොග් එකක් නෙමෙයි අපි අද කතා කරන්න හදන්නේ Insta 360 එකක් තියෙනවාට කොහොමද ඒකේ වීඩියෝස් හරියට එඩිට් කරගන්නේ කියන්නේ සමහර කට්ටිය බලනවා දැන් මේක අපි නිකන් normal edit කරනවා කොහොමද මේක අර 360 view එක දාලා edit කරගන්නේ එක options වලින් කොහොමද මේක කරගන්නේ කියන එක ඉතින් අපි බලමු ඒක අද කොහොමද කරගන්නේ කියලා mobile එකෙන් කොහොමද කරගන්නේ ඊට අමතරව PC එකට දාලා කොහොමද කරගන්නේ කියන එක බලමු හරි මං ගාව තියෙනවා sample video set එකක් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. අපි මුලින් විතර ප්‍රොජෙක්ට් එකකට යමු. ප්‍රොජෙක්ට් එකක් හදාගන්න. yes මේක හදාගමු. මෙතනට ගිහලා අපි ෆයිල්ස් ටිකක් ඉම්පෝට් කරගමු. මේ තියෙන මම නිකන් ගත්ත sample ෆයිල්ස් ටික. අපි බලමු මේකෙන් කොහොමද කරගන්නේ කියලා. sample videos ටික ඉම්පෝට් වෙන ගමන්. හරි. එතන තියෙනවා ටික. හරි මේක තමයි වීඩියෝ එක මේ තියෙන්නේ මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ 360 කැමරා එකෙන් වීඩියෝ උනාට පස්සේ view එක තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ මේ විදිහට අපිට කරකවල බලන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි කොහොමද එක පොයින්ට් එකකට පොයින්ට් කරලා තියන්නේ ඊට පස්සේ කොහොමද වැඩට කැලි ටික දාන්නේ කියන එකනේ. අපි මේක දාගමු මෙතනට ඉම්පෝට් කරගමු. දැන් අපි එක ටිකක් මැද හරියට ගමු. එතකොට එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු දැන් මෙතන මේ DJ එකක් ප්ලේ කරනවානේ. DJ එක ගාව තියන්න ඕන අපිට පොයින්ට් එකක්. ඒ කියන්නේ මේ DJ එක ගන්න තැන අපි විනාඩි 5ක් විතර අපිට තියන්න ඕන. අධික වීඩියෝ එකක් නිසා. එතනදී අපිට කරන්න තියෙනවා මෙන්න මෙතන තියෙනවා key frame එක. key frame එක ඇඩ් කරන්න. key frame එක එතනට ඇඩ් කරාට පස්සේ මේ වීඩියෝ එක තියෙන්නේ එතන තමයි. දැන් මෙතන වීඩියෝ එක අන්න ආයෙ move වෙනවා. ඒක automatically move වෙනවා. එතකොට දැන් මෙතන අපිට තියන්න ඕන පොයින්ට් එක මෙතනනේ. ආයෙමත් අපි මෙතන දාමු. මෙතන තියලා තව ටිකක් කියන්නේ ටයිම් එකකින් මෙන්න මේ ටයිම් එකෙන් මෙතන තියෙන්නේ විනාඩි 6යි තප්පර 28 නේ විනාඩි 9යි තප්පර 40 දිත් අපි දාමු එතනට key frame එකක් දාලා මෙන්න මේ key frame එකට ගිහලා මෙතනට ගියමු. එතකොට මේ වීඩියෝ එක එතනදී ඒ විදිහට ප්ලේ වෙනවා. මෙතනට එනකම්. ඒක තමයි බේසික්ම දේ මේකෙදී. ඊට පස්සේ අපි මෙතන තියෙනවා මේගොල්ලන්ගේ effect set එකක් movements තියෙනවා. example එකක් විදිහට අපි මෙන්න මෙතනට key frame එක ගෙනහල්ලා මෙතනට අපි add කරමු. මේක add කරලා මෙතන මේ තියෙන movements මේගොල්ලන්ගේ download කරන්න පුළුවන් PC එකේ. මේක mobile එකෙත් තියෙනවා. අපි නිකන් මෙන්න මේ වගේ එකක් අපි නිකන් download කරමුකෝ. හරි. ඉතින් අපි add කරගත්ත එක. හරියට මෙන්න මෙතනදී මෙන්න මේ key frame එකේ මෙතනත් ඇත්තටම key frame එකක් අපි add කරගමු. මෙන්න මේ key frame එකේදී මෙන්න අන්න එතනදී ඒ key frame එක ගන්නට add වුණා. අපි නිකන් ආයෙ පොඩ්ඩක් ඉස්සරහට ගිහලා දාමු key frame එක. ඊට පස්සේ මෙන්න මේක add කරමු. දැන් මෙතනදී අපිට ඕන movement එක අපි හිතමුකෝ මෙන්න මේ key frame එක ගාවට ආවට පස්සේ අපිට ඕන මෙන්න මෙතන තියෙනවා මේ reframe එක. reframe එකේ මෙන්න මේ වගේ movement එකක්, මේ වගේ movement එකක්, මේ වගේ එකක්, මේ වගේ linear එකක් ගන්නත් පුළුවන්. අපි මෙන්න මේ වගේ movement එකකදී අපිට ටිකක් වෙලා තියාගන්න ඕන නම් මෙතනදී අපි ඒ keyframe එක දාලා අපි ආයෙ මෙතනට keyframe එකක් add කරමු ඊළඟ ඉස්සරහ time එකට. එතකොට ඒ time එක අන්නේ keyframe එක ඇතුලෙන් තමයි දුවන්නේ. ඊට පස්සේ අපි ආයෙමත් මේ හරියට ආයෙ normal view එකට ගේන්න ඕන නම් එතනදී ආයෙ keyframe එකක් add කරගන්නවා. ඒ keyframe එක add කරගෙන මෙන්න මෙතන reframe එකෙන් අපි normal view එකට බලමු මේකත් වෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙතනින් තමයි ඒක වෙනස් වෙන්නේ. හරි. මෙන්න මෙතන තියෙන movements එක මෙතන තමයි ගොඩක් ඔය දාන effects තියෙන්නේ. මෙතන අපි නිකන් මේ හැටියට ගිහිල්ලා keyframe එක උත් දාලා අපි නිකන් හිතන්නකෝ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ වගේ
ටර්න් වෙන එකක් මේ වගේ එකක් දාලා බලමු. ඒ වගේ එකක් දාන්න පුළුවන්. ඒක බලාගෙන ගියොත් ඒ විදිහට ටර්න් වෙනවා. ඉතින් මේ එතන තියෙනවා එක එක ඒවා එක එක ඇඩ්වාන්ස් ඒවා මොමන්ට්ස් තියෙනවා. මොමන්ට්ස් ටික ඒ විදිහට කරගන්න පුළුවන්. ට්‍රාන්සිෂන්ස් නම් ඉතින් සාමාන්‍ය වීඩියෝස් 3-4ක් යද්දී වෙන දෙයක්. ඊට පස්සේ ආයෙමත් මෙතන තියෙනවා මෙන්න මේක. මේක තමයි වැදගත්ම දේ. ඔයාලා TikTok වලට වගේ වීඩියෝ එක දානවා නම් මේක මොබයිල් view එක දාගන්න පුළුවන්. ඒකත් ලස්සනට දාගන්න පුළුවන්. බලමු. ඊට පස්සේ මේක ඒකේ views ටික හදා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි මේකේ වැඩ ටික වෙන්නේ. මේකේ ලොකු දෙයක් නැහැ ඉතින්. මේ key frames ටික තමයි key frame එකෙන් තමයි ගොඩක් ලොකු වැඩක් වෙන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා තව deep track එකක්. වාට නිකන් මෙතන deep track එකක් දීලා මෙයාට deep track එක දෙන්න පුළුවන්. මෙයා එතකොට focus වෙනවා එයාගේ movement එකත් එක්ක. ඒ ටික තමයි. ඒ ටිකෙන් ගේමක් ගහගන්න පුළුවන් ඇත්තටම. මේ ටික තමයි basic දේවල් ටික තියෙන්නේ. ඉතින් තව මෙතන තියෙනවා පොඩි option ටික. මේ ටික තමයි අතට මොබයිල් එකේ තියෙන්නේ. මම මොබයිල් එකේ පොඩි දෙයක් පෙන්නන්න මෙතන මියුසික් ටිකක් තියෙන්නේ. මොබයිල් එකේ තියෙනවා පොඩි AI ඔප්ෂන් එකක්. අපි වීඩියෝස් ටික දුන්නාට පස්සේ ඔටෝමැටිකලි එඩිට් කරගන්න එකක්. ඒ ඔප්ෂන් එක මම මොබයිල් එකෙන් පෙන්නන්නම්. ඉමේජස් ටිකක් තියෙනවා. මම ඒ ටිකෙන් ඒ කියන්නේ ඇප් එක කනෙක්ට් කරලා පස්සේ Insta 360 ඇප් එකට මෙතන මම කලින් සේව් කරගත්ත ටික නැත්නම් මේක ආයි කනෙක්ට් කරලා අලුත් වීඩියෝස් ටිකක් ගන්න පුළුවන්. මේකෙන් බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ඔන්න තියෙනවා මේ ටික ඩෑෂ්බෝඩ් එක ඊට ඇල්බම් එක තියෙනවා මගේ. මෙතනින් අපි කනෙක්ට් කරන්න පුළුවන්. බලමු මේක මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ඔටෝ එඩිට් කියන එක. ඔටෝ එඩිට් කියන එක නිකන් සාම්පල් එකක් දීලා බැරි වෙයි. දෙකක් දෙන්න බලන්න. එක දුන්නා පස්සේ මෙන්න මේක ඇනලයිස් වෙනවා. මේ තියෙන්නේ වීඩියෝ එක ඇදිච්ච විදිය. මේක අතන ලස්සනට ඇදිලා තියෙනවා. අර අපි හිතන්නේවත් නැති විදියට කියන්නේ දැන් අපි මේක මැනුවලි කරා නම් මෙච්චර ලස්සනට හදන්න ලොකු ටයිම් එකක් යනවා අපිට. දැන් මෙතනත් අපිට පුළුවන් අර විදියට මේක දාගන්න මොන ෆ්‍රේම් එකකටද දාගන්න කියලා. මේක මම මොබයිල් view එකට දාගත්තා. මේක ඉතින් අට තියෙන පොඩි ටෙම්ප්ලේට් ටික ක්‍රියේට් එකට දාගෙන මේකේ ලොක් එක දුන්නාට පස්සේ අපි දාලා බලමු ඉෆෙක්ට් එක වීඩියෝස් දෙකට මොකද වෙන්නේ කියලා. හරියන්නේ. එතකොට තමයි වීඩියෝ එක විදිහට යනවා. මේකේ පොඩි ලස්සනක් තියෙනවා. ඉතින් අර එක එක විදිහට එඩිට් කරගෙන ඒගොල්ලන්ම එඩිට් කරලා දෙනවා අපිට. ඉතින් එහෙනම් ওই ටික තමයි තියෙන්නේ. අපි කතා කරපු දේවල් ටික තමයි තියෙන්නේ. මොන හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට දැනගන්න දෙයක් තිබ්බොත් ඒකට අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න. ඉතින් ආයෙත් තවත් වීඩියෝකින් හම්බෙමු. මම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දැම්මට පස්සේ ඉක්මනට ගෙන ගන්න bell button එක click කරලා තියාගන්න.